අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණයට ලක්වීම සම්බන්ධයෙන් ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා එයට විරෝධය පාමින් මෙසේ සටහනක් එකතු කර තිබුණා. මේම සටහනයි. අත තියන්න බෑ. එච්චරයි. හොටට දිලිසෙන ගල එළිය දාගෙන ගියාම එතකොට රේප් තමාලු. කරන්න දෙයක් නෑලු. එහෙම නොයා ඉන්ටලු. කෙල්ලෙක් ගැහණියක් මොකක් ඇඳගෙන ගියත් ඒ කෙල්ලට ගැහණියට උඹට අත තියන්න බෑ. ඒ මිනිස්සයාගේ කැමැත්ත නැතුව උඹට අත තියන්න බෑ. පොඩි ළමයෙක් නම් ඒ ළමයාගේ කැමැත්ත තිබුණත් උඹට අත තියන්න බෑ. ඔය කරුණ මේ සමාජය තුල පැලවෙනකන් මේක හදන්න බෑ. මේවා රොමාන්ටිකකරණය කරන්න එපා. මේක විහිළුවට ගන්න එපා. මේක උඹේ ළමයාට වෙච්ච දවසට ඔය විහිළු ඉවරයි. ඔය රොමාන්ටික කතා ඉවරයි. එදාට උඹ හැම කරපු එකාව මරන්න හොයනවා. එතකොට පරක්කු වැඩි. ආන්න ඒ නිසා හවුරු මොන වෑඳන් ගියත් උඹට එයාගේ කැමැත්ත නැතුව උඹට එයාට අත තියන්න බෑ. එහෙම අත තියන්න හිතනවා කියන්නේ උඹට පිරිමි පෞරුෂයක් නෑ. අන්නේ පෞරුෂය හදාගනින්. අත තියන්න බෑ. එච්චරයි. යනුවෙන් ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා එලෙස සටහනක් එකතු කරගෙන තිබුණා. මේ ගැන ඔබගේ අදහසත් පහතින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා.